අයිබෝන් ඔයගොල්ලෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා ගණිත පේපර්ස් YouTube නාලිකාවට. මගේ නම කසුන් සඳරුවන්. ඉතින් අද ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ ගණිතය කියන විෂයට පේපර් එකට ලකුණු අරගන්න. පේපර් එකට මුහුණ දෙනවා නම් ඔයගොල්ලෝ දැනගන්න මොන සූත්‍ර කිහිපයක් කියන සූත්‍ර ගොඩක් තියෙනවා. ඉතින් මේ සූත්‍ර ටික මොනවද කියන එක ආවර්ජනය කරගෙන යන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම සූත්‍රය මොකක්ද කියන එක පෙන්වන්න. ඊට පස්සේ මේ සූත්‍රය භාවිතා කරන්නේ මොන අවස්ථාවේදීද කියන එකත් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්න. මෙතනදී ලොකු පැහැදිලි කිරීමක් කරගෙන යන්න බැරි වෙයි. නමුත් සූත්‍ර ටික මොනවද කියන එක පෙන්වන්න. ඉතින් මේකෙදි ඉස්සල්ලාම අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය වෙන සූත්‍ර ටික ඉස්සෙල්ලා කතා කරමු. ඊට පස්සේ පළවෙනි පේපර් එකට අවශ්‍ය වෙන සූත්‍ර ටික වීඩියෝ එකේ අවසානයේදී කතා කරමු. හරි. ඉස්සලාම අපි කතා කරමු අපේ දෙවෙනි පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ. හැම සැරේම 7 වෙනි ප්‍රශ්නෙට බොහෝ දුරට ආවේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි. ඉතින් ඒක තමයි සූත්‍ර ගොඩක් වැඩිපුර තියෙන පාඩම. ඉතින් අපි සමාන්තර ශ්‍රේණි වලදී දැනගන්න ඕන සූත්‍ර මොනවද? ඒවා භාවිතා වෙන්නේ මොන අවස්ථාවේදීද කියන එක මෙතනදී දැන් කතා කරමු. මම මෙතන ලියන්නම් ඉස්සලාම අපි සමාන්තර ශ්‍රේණි. හරිද? සමාන්තර ශ්‍රේණි මේ තමයි මම කතා කරන සූත්‍රයේ තියෙන පළවෙනිම පාඩම. හරිද? ඊළඟේවත් මම මේ විදිහට පිළිවෙලට කතා කරගෙන යනවා. එතකොට සමාන්තර ශ්‍රේණි වලදී අපිට සූත්‍ර කීපයක් හම්බ වෙනවා. මම මේ සූත්‍ර ටික මෙතන දාන්න. ඊට පස්සේ මේක භාවිතා වෙන්නේ මොකටද කියන එක පෙන්වන්න. පළවෙනිම සූත්‍රය තමයි tn සමානයි a ධන n ඍණ 1 වරක් d. මේ තියෙන්නේ පළවෙනිම සූත්‍රය සමාන්තර ශ්‍රේණි වලදී ඔයගොල්ලන්ට හම්බෙලා. ඊට පස්සේ අපි බලමු ඊළඟ සූත්‍රය මොකක්ද කියන එක. ඊළඟට දෙන්නෙක් තියෙනවා සූත්‍ර. ඒ දෙක මොනවද කියලා බලමු. Sn සමානයි n බෙදීම දෙවාරයක් a ධන l. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා Sn සමානයි n බෙදීම දෙවාරයක් 2a ධන n ඍණ 1 වරක් d. මෙන්න මේ සූත්‍ර තුන. මේ සූත්‍ර තුන දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති. අමතකයත් ඇති. මේ තුන අපි පාවිච්චි කරන්නේ සමාන්තර ශ්‍රේණි වලදී මොන මොන අවස්ථාවේදීද කියන එක අපි දැන් පොඩ්ඩක් බලමු. හරි. මේ තියෙන පළවෙනිම සූත්‍රය tn සූත්‍රය කියලා තමයි අපි හඳුන්වන්නේ. හිතන්න දැන් කවුරු හරි කෙනෙක් රටාවකට අනුව කැටයකට සල්ලි එකතු කරනවා සංගීත භාණ්ඩයක් හරි. මම අන්තිමට YouTube එකට දාපු වීඩියෝ එකෙත් ඒක ගැන කතා කරා. මොකක් හරි මෙලදී ගන්න. දැන් හිතන්න උදැල්ලක් මෙලදී ගන්න මම සල්ලි එකතු කරනවා. මම රටාවකට අනුව තමයි සල්ලි එකතු කරන්නේ. මම පළවෙනි දවසේ රුපියල් 2ක් දානවා කැටේට. ඊට පස්සේ ඊළඟ දවසේ රුපියල් 4ක් දානවා. ඊට පස්සේ රුපියල් 6ක් දානවා. දෙකෙන් දෙක වැඩි වෙන විදිහට කැටේකට සල්ලි දදා සල්ලි එකතු කරගෙන යනවා. උදැල්ලේ වටිනාකම රුපියල් 1500යි කියලා හිතන්න. එතකොට මම ඒක නිකන් කිව්වේ. දැන් මගෙන් කවුරු හරි ඇහුවොත් දෙවෙනි දවසේ දාපු මුදල කීයද? ඒක නම් රුපියල් 4යි කියලා අපිට කියන්න පුළුවන්. මම අහනවා තුන්වෙනි දවසේ දාපු මුදල කීයද? ඒක රුපියල් 6යි. මොකද මම දෙකෙන් දෙකට වැඩි වෙන විදිහට සල්ලි දදාගේ. ඊට පස්සේ මගෙන් කවුරු හරි ඇහුවොත් මේක රුපියල් දෙකෙන් දෙකට දාන හින්දා ලේසි අතරම කියන්න. මයින් ඇහුවොත් 50 වෙනි දවස් 50ක් ගියාට පස්සේ 50 වෙනි දවසේ දාන මුදල කීයද කැටේට? 50 වෙනි දවසේ දාන මුදල කීයද? අන්න ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් මේ tn සූත්‍රය පාවිච්චි කරන්න. මේක මේ a කියන්නේ පළවෙනි දවසේ දාපු සල්ලි. කියන්නේ පළමු පදය. මේ n කියලා කියන්නේ පද ගණන. හරිද? d කියලා කියන්නේ පොදු අන්තරය. ඒවා පැහැදිලිව කරා සමාන්තර ශ්‍රේණි ලින්ක් එක පුළුවන් වුණොත් මම පල්ලෙහෙන් දාන්නම්. එතනින් බලන්න. නැත්තම් කවුරු හරි කෙනෙක් ඇහුවොත් 7 වෙනි දවසේ දාන මුදල කීයද? දැන් හිතන්න නැත්තම් රෙදිපටි කපනවා. රටාවකට අනුව කපනවා. කපනකොට ඔයගෙන් අහනවා 7 වෙනි දවසේ නැත්තම් 7 වෙනි කැබැල්ලේ දිග කීයද? 11 වෙනි කැබැල්ලේ දිග කීයද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පළවෙනි සූත්‍රය. ඕකම පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත්. මීටර් 5ක් දිග කැබැල්ලක් කපන්නේ කීවෙනි පටියේද? හරිද? නැත්නම් රුපියල් 500ක් එකතු වෙන්නේ කීවෙනි දවසේද? 500ක් එකතු වෙන්නේ කීවෙනි දවසේද? 6 වෙනි දවසේ දාන මුදල කීයද? අන්න ඒ වගේ එහාටයි මෙහාටයි අහන ප්‍රශ්න වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පළවෙනි tn සූත්‍රය. එහෙම නැතුව එකතුවක් හොයන්න මොන හරි අවස්ථාවකදී આવොත් ඔයාලට පුළුවන් මෙන්න මේ සූත්‍ර දෙකෙන් එකක් පාවිච්චි කරන්න. දැන් හිතන්න කැටයට සල්ලි දානකොට දවස් 7ක් දාපු සල්ලි වල එකතුව හොයාගන්න ඕන වුණා කියලා. එතකොට දවස් 7ක් කියන එකේ තේරුම තමයි මේ n වෙනුවට දාන්නේ එතකොට ඔයා 7. දවස් 7ක් කියන්නේ n වෙනුවට දාන්නේ 7.
එතකොට මේ A වෙනුවට දාන්නේ පළවෙනි දවසේ කැටයට දාපු මුදල. මේ L කියන්නේ 7 වෙනි දවස. ඒ කියන්නේ අපේ අවසානම දවස 7 වෙනි දවසේ දාපු මුදල කොච්චරද? කොච්චරද මේ මුදලේ වටිනාකම? අන්න ඒක තමයි මේ L වෙනුවට දාන්නේ. L කියන්නේ අවසාන පදයේ අගය. එතකොට අවසාන පදයේ 7 නම් 7 වෙනි පදයේ අගය මෙතෙන්ට දාන්න ඕන. එතකොට අවසාන පදය දන්නවනම් ඔයාලට පුළුවන් මෙන්න මේ කොට සූත්‍රය පාවිච්චි කරලා මේ පද 7 එකතුව හොයාගන්න. මීටර් 25ක් නෑ මෙහෙම කිව්වොත් දැන් රෙදිපටි කැපුවා නම් රෙදිපටි කැබලි 25ක දිග මුළු දිග කොච්චරද කියලා අහුවොත් ඒ කියන්නේ රෙදිපටි 25ේම දිග එකින් එක පළවෙනි පටිය දෙවෙනි පටිය තුන්වෙනි පටිය ඒ ඔක්කොම ටික එකතු කළ යුතුයි. එහෙනම් ඔයාලට සිද්ධ වෙන්නේ මෙන්න මේ සූත්‍රය දාන්න. හැබැයි 25 වෙනි පටිය නම් 25 වෙනි පටියේ දිග දැනගෙන ඉන්න ඕන. එහෙම වුණොත් තමයි මේ කොට සූත්‍රය දාන්න පුළුවන්. එහෙම දන්නේ නැත්නම් මෙන්න මේ දිග සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා, අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. හරි. එතකොට සමාන්තර ශ්‍රේණිය වලදී මෙච්චරයි අතන පහදන්න පුළුවන් නේ. දැන් හිතන්න මම අර උදැල්ලක් ගන්න කියලානේ සල්ලි එකතු කරේ. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහෙම. දින 30කදී එකතු වෙන මුදලෙන් රුපියල් 1500ක් වටින උදැල්ලක් මිලදී ගත හැකිද කියලා අහන්න පුළුවන්. එතකොට ඒකේ තේරුම දින 30ක් එකතු කරොත් සල්ලි 1500ක උදැල්ලක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ දින 30කදී 1500ක් එකතු වෙනවද? ඒක තමයි ඔය අනිත් පැත්තෙන් අහලා තින්නේ. එතකොටත් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ එකතුව හොයන SN සූත්‍රයක්. එතකොට සමාන්තර ශ්‍රේණි වලදී ඇත්තටම මේ සූත්‍ර තුන දැනගත්තොත් සමාන්තර ශ්‍රේණි පාඩම ගොඩ දා ගන්න පුළුවන්. ඊට අමතරව ඕකෙම අනිත් කෙනා තමයි ගුණෝත්තර නේද? මම ඒකත් මෙතනින් මතක් කරගෙන යන්නම්. ගුණෝත්තර කෙටි එකට ගොඩක් වැදගත්. ගුණෝත්තර ශ්‍රේණි. හරිද? ගුණෝත්තර ශ්‍රේණි. ඒකෙදි ඔයා දැනගන්න ඕනේ ඒකෙත් සූත්‍ර තුනක් තියෙනවා. ඒකේ මම පළවෙනි සූත්‍රය ලියන්නම්. ඒක TN එකක්. TN සමානයි AR ගේ n ඍණ 1 වෙනි බලය. හරි. තව සූත්‍රයක් තියෙනවා. SN සමානයි A වරක් R ගේ n වෙනි බලය ඍණ 1 බෙදීම R ඍණ 1. තව එකක් තියෙනවා. SN සමානයි A වරක් 1 ඍණ R ගේ n වෙනි බලය බෙදීම R ඍණ 1. මෙන්න මේ. ඒ කියන්නේ මේ උඩ තියෙන සූත්‍රෙම තමයි ROI එකයි මාරු කරලා මේ. ඒ කියන්නේ එක්කෙනෙක් මතක තියාගත්තොත් ඇත්තටම ලේසි. එක්කෙනෙක් මතක තියාගත්තොත් සමීකරණ කුසලතාවය තියෙනවා නම් මේ දෙකෙන් කෝක පාවිච්චි කරත් වෙනසක් නැහැ. මේකෙත් මෙහෙමයි. එකතුවක් හොයන්න කොතන හරි ගුණෝත්තර ශ්‍රේණියක් නම් ඒ කියන්නේ 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8 ඒ කියන්නේ 2 4 8 16 එහෙම ಗುಣ වෙවි යන සංඛ්‍යා රටාවක් නම් අපි ඒකට කියන ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒ වගේ ගුණෝත්තර ශ්‍රේණියක 7 වෙනි පදය කීයද කියලා අහුවොත් ඔයාලට පුළුවන් TN දාන්න. හරිද? මේ SN දාන්නේ මේකේ කතා කරා වගේ එකතුවක් හොයනකොට මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මෙන්න මේක කෙටි ප්‍රශ්න පත්‍රයටත් වැදගත් වෙනවා. දෙවෙනි පේපර් එකෙත් බොහෝ දුරට අන්තිම රෝම ඉලක්කම මේකෙන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගුණෝත්තර ශ්‍රේණි වල මේ සූත්‍ර තුන මතක තියාගන්න. හරි. මම ඒක චර කතා කරන්නේ නැහැ. අපි යමු ඊළඟ සූත්‍රය මොකක්ද කියලා බලන්න. හරි. ඊළඟට ඔයාට හම්බෙන ඊළඟ වැදගත්ම කෙනා. මේක න අමතක කරන්න එපා. මම මේකේ පොඩ්ඩක් වැදගත්. මම ඒක කතා කරන්න. සංඛ්‍යාත ව්‍යාප්තිය. සංඛ්‍යාත ව්‍යාප්තියේදී මම ඒක මෙතනින් දාන්න. තුන්වෙනි කොටස තමයි සංඛ්‍යාත ව්‍යාප්තිය. සංඛ්‍යාත ව්‍යාප්තියේදී ඔයගොල්ලන්ට මධ්‍යයන්‍ය හොයන්න සූත්‍රයක් එනවා නේ. මධ්‍යයන්‍ය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ. එකක් තමයි උපකල්පිත මධ්‍යයන්‍ය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. නැත්නම් උපකල්පිත මධ්‍යයන්‍ය භාවිතා නොකර හොයන්න පුළුවන්. එතකොට උපකල්පිත මධ්‍යයන්‍ය භාවිතා නොකර හොයනවා කියලා කියන්නේ අර D කියන තීරුව නෑ. අපගමනය කියන තීරුව නෑ. ඒ වගේ අවස්ථාවේදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය තමයි මධ්‍යයන්‍ය හොයනකොට සිග්මා fx බෙදීම සිග්මා f. මෙන්න මේ සූත්‍රය. fx ටේබල් එක ගැහුවොත් එහෙම ගහන කෙනෙකුට පුළුවන් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා මධ්‍යයන්‍ය හොයන්න. හරිද? අනිත් වැදගත්ම කාරණාව තමයි ඊළඟට මධ්‍යයන්‍ය හොයන්න පුළුවන් ඔයගොල්ලන්ට කොහොමද? මධ්‍යයන්‍ය අකුරු නම් අකුරු වගේ ඒක හොයන්න පුළුවන් සිග්මා fd බෙදීම සිග්මා f.
හරි මේකට අපි එකතු කරනවා ඒ අපේ උපකල්පිත මධ්‍යයන්ය. මේක මෙහෙම නැතුව අපි සුපුරුදු පරිදි අනිත් පැත්තට ලියමුනේ. සිංහලෙන් ලියමුකෝ. අපි මේකට කියනවා හැබැයි සැබෑ මධ්‍යයන්ය කියලා. හරි සැබෑ මධ්‍යයන් හොයන්න පුළුවන් උපකල්පිත මධ්‍යයන්යට එකතු කරනවා සිග්මා FD බෙදීම සිග්මා F මෙන්න මෙහෙම. FD ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්යක් අපගමනය කියන තීරුවක් අරගත්තොත් උපකල්පිත මධ්‍යයන්යක් අරගත්තොත් සැබෑ මධ්‍යයන් හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. උපකල්පිත මධ්‍යයන්යට එකතු කරන්න ඕන සිග්මා FD බෙදීම සිග්මා F. හරි. උපකල්පිත මධ්‍යයන්ය නැත්තම් මේක මේ දෙක මාරු කරගන්න එපා. උපකල්පිත මධ්‍යයන්යක් ගත්තොත් විතරයි මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. එතකොට FD කියලා තමයි අපි එතෙන්ට දාන්නේ. ඒකෙත් තව වැදගත් දෙයක් තියෙනවා මතක් කරන්න. මේ FD තීරු අරගත්තාම ඔයගොල්ලන්ට මතක ඇති ඍණ එකතුවකුත් වෙනවා. ඒ වගේම පල්ලෙහා එනවා තව ධන එකතුවක් නේ. ඒ කියන්නේ උත්තර දෙකක් එනවනේ. මෙහෙම ඍණ උත්තරයක් එනවා ධන උත්තරයක් එනවා. ඔය දෙන්නත් එකතු කරලා ඉවරලානේ පල්ලෙහාට අපි දාන්නේ සිග්මා D කියලා. සිග්මා D නෙවෙයි සිග්මා FD. හරිද? ඒ කියන්නේ සිග්මා FD කියලා කියන්නේ අර තීරු දෙක ගුණ කරලා මෙතෙන්ට ගන්න උත්තරේනේ. ඒකද මම කරලා දෙනවා මීට කලින්. එතකොට දැන් ඔය සිග්මා FD දැන් හිතන්න දැන් මේක මම මේ සරල උදාහරණයක් ගන්නම් මේක 100යි මේක 50යි කියලා හිතන්න. එතකොට ඔතන සිග්මා FD ට එන උත්තරේ මේ දෙන්න එකතු කරපුවාම ලොකු එක්කෙනා 50 නෙවෙයි ලොකු එක්කෙනා 100. 100 හින්දා අනිවාර්යෙන් මෙයා ඍණ උත්තරයක් තමයි එන්නේ. ඍණ. අන්න ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්ට වරහනක් දාලා ඒ ඍණාගේ 50යි නම් 50යි කියලා ලියන්න ඕන. එතකොට මෙතන ධනයි ඍණයි ගුණ කරලා ඍණ කියලා අරගෙන ඒවා ඇත්තටම තියරි වලදී කරා. දැන් මේ මම පොඩ්ඩක් ආයෙ ඔයගොල්ලෝ වරද්ද ගනි කියලා මතක් කරන්නේ. මෙතන ඍණ වුණොත් ඊටාම සැලකිල්ලෙන් වැඩේ කරන්න. නැත්තම් උත්තරේ කන පිට ගහනවා. හරිද? ඍණ වුණොත් අඩු කරගෙන තමයි යන්න ඕනේ මෙතනින් පල්ලෙහා. සුළු කිරීම අඩු වෙනවා. ඒක තමයි මම කිව්වේ. එතකොට සංඛ්‍යාත ව්‍යාප්තියේදී ඔය සූත්‍ර දෙක තමයි තියෙන්නේ. මධ්‍යයන්ය හොයන්න පුළුවන් මෙහෙම. සැබෑ මධ්‍යයන්ය හොයනකොට උපකල්පිත මධ්‍යයන්ය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. හරි. ඊළඟ කෙනා තමයි මම මේ ටික අයින් කරන්න. ඔයාලට මතකද වර්ග පූර්ණය? වර්ග පූර්ණයෙන් හදන්න නැති පිරිසක් ඉන්නව නේද ඔය වර්ගජ සමීකරණය. අන්න ඒ අයට සූත්‍රයක් තියෙනවා. එයාලා ඒ සූත්‍රය මතක තියාගෙන යන්න ඕන. නැත්තම් වර්ගජ සමීකරණයට ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. වර්ගජ සමීකරණය. මේ ඇවිල්ලා 4 වෙනි සූත්‍රය මගේ. වර්ගජ සමීකරණ. ඒකෙදී වර්ග පූර්ණයෙන් හදනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හදාගෙන යන්න දෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් අර සූත්‍රය භාවිත කරලා හදනවා නම් ඒකට සූත්‍රයක් තියෙනවා. හරියම ලේසි සූත්‍රයට පාවිච්චි කරලා හදනකොට x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ b වර්ගය ඍණ 4ac බෙදීම 2a මෙන්න මේ සූත්‍රය. මේක පාවිච්චි කරලා හදපුවාම x ට උත්තර දෙක අරගන්න පුළුවන්. x සමානයි ඍණ 2 හෝ x සමානයි ධන 3. ඔය වගේ මොකක් හරි උත්තර දෙකක් එනවනේ මේකේ ධන හෝ ඍණ වලින්. වර්ගජ සමීකරණ වලදී මේ සූත්‍රය පාවිච්චි කරන්න. මේ මෑතකදී දැම්මම ලයිව් ඇවිල්ලත් වීඩියෝ එකක් වර්ගජ සමීකරණ. ඒක බැලුවේ නැත්නම් බලන්න ඒකේ සූත්‍රයට දාලා හැදුවම. ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට තවත් ඉතාම වැදගත් වෙනවා මම මේක මකන්නම්. ඒකට බෝඩ් එක මදි ඊට. ඒ සමීකරණය ඒ සූත්‍රය තමයි අපි ප්‍රතිශතවලදී මේ 5 වෙනි සමීකරණය මගේ. ප්‍රතිශතවලදී ඔයගොල්ලොන්ට මතක තියාගන්න වෙනවා සූත්‍ර කීපයක්ම මතක තියාගන්න වෙනවා. ඒ ගාන ගොඩ දාන්න නම් ඒ සූත්‍ර ටික ඔක්කොම මතක තියාගන්න ඕන. හීනවන ශේෂය. හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරන එකක් ආවොත් මේ සූත්‍ර ටික මතක තියාගන්න ඕන. මම මෙහෙම ලියන්නම් ඉස්සල්ලාම පොලි අනුපාතිකය හොයන්න ආවා කියලා කියන්නේ. ප්‍රතිශත මං හීනවන කියලා දාන්න වරහන් ඇතුළේ. හීනවන ශේෂ ක්‍රමයේදී දැන් හිතන්න ඔයාලට පොලි අනුපාතිකයක් හොයන්න ආවා. ඒ කියන්නේ පොලි ප්‍රතිශතය කීයද කියලා හොයන්න ආවා හීනවන ශේෂ ක්‍රමයේදී. එතකොට ඒකේ පොලි අනුපාතිකය කොහොමද හොයන්නේ? පොලි අනුපාතිකය මේ කියව ගන්න බැරි නම් මම කියන්නේ පොලි අනුපාතිකය කියලා තමයි මේ ලියලා තියෙන්නේ.
පොලි අනුපාතිකය හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය මතක තියාගෙන යන්න ඕන. නැත්තම් පොලි අනුපාතිකය හොයාගන්න බෑ. ඒක හොයන්නේ මෙහෙම. යටට දානවා කවුද? මසට ණය කොටස. මසට ණය කොටස. උඩට දානවා මාස ඒකකයට පොලිය. මේ පොයන්න විතරක් දැන් මේ පොලිය කියන්නේ. එතකොට හීනවන ශේෂ ක්‍රමයේදී මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕන. පොලිය අනුපාතිකය හොයන්න කියලා આવොත් මාස ඒකකයට පොලිය ඔයා බෙදන්න ඕන මාසට ණය කොටසෙන්. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන්ම ගුණ කරන්න ඕන කාගෙන්ද? 100ට 100ෙන්. ඊට පස්සේ එයා ගුණ කරන්න ඕන 12න්. මේ වාර්ෂික පොලිය නම් තමයි 12න් ගුණ කරන්නේ. නැත්තම් 12න් ගුණ කරන්නේ නැහැ. මාසික කියලා තිබ්බොත් 12න් ගුණ කරන්න එපා. හරිද? එතකොට මේ දෙන්නේ හීනවන ශේෂ ක්‍රමේ පොලි අනුපාතිකය හොයන සූත්‍රය. මාස ඒකකයට පොලිය බෙදන්න ඕන මාසට ණය කොටස ඒක ගුණ කරන්න ඕන 100ට 100. ඒක නැවත වතාවක් ගුණ කරන්න ඕන 12න්. එතකොට තමයි පොලි අනුපාතිකය හීනවන ශේෂ ක්‍රමේදී හොයාගන්න පුළුවන්. අර සුළු පොලියේ වගේ උඩ යට මාරු කරලා ප්‍රතිශතය එහෙම හොයාගන්න අමාරුයි. ඒත් එක්කම මේ මාසට ණය කොටස හොයාගන්න විදිහ නම් ඇත්තටම ඒක සිම්පල් දෙයක්. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. මේ මාස ඒකකයට පොලිය. අන්න එයා ඉන්නවා එක සූත්‍රයක. ඒ සූත්‍රය තමයි මෙන්න මේක. මුළු පොලිය. මුළු පොලිය හොයන්න පුළුවන් සූත්‍රය තමයි මාස ඒකක ගණන. ඒක ගුණ කරන්න ඕන මාස ඒකකයට පොලියෙන්. මාස ඒකකයට පොලිය. හරිද? එතකොට මුළු පොලිය හොයන්න දැන් ඇත්තටම අපිට මුළු පොලිය හොයන්න වෙනවා හීනවන ශේෂ ක්‍රමයේ. නැත්නම් ඒ ගාන වැඩක් නැහැ. මුළු පොලිය හොයනකොට අපි පාවිච්චි කරන සූත්‍රය තමයි මාස ඒකක ගණන ගුණ කරනවා මාස ඒකකයට පොලියෙන්. හරිද? මෙහෙම හොයන්න පුළුවන් ප්‍රතිශතය දීලා තියෙන අවස්ථාවේදී. දැන් ප්‍රතිශතය දීලා නැත්තම් මේ විදිහට අපිට මුළු පොලිය හොයාගන්න බෑ. ඒක හොයන වෙන ක්‍රමයක් තියෙනවා. මම අන්තිමේට දාපු වීඩියෝ එක බලන්න වාරික ගාන ගුණ කරලා ණය මුදල අඩු කරපුවාම වැඩිපුර ගෙවන මුදල තමයි පොලිය. එතනදී එහෙම හොයන්න පුළුවන්. නැත්තම් මෙහෙම තමයි මුළු පොලිය හොයාගන්න. හරිද? ඕකේ දැන් මේ පොලිය අනුපාතිකය හොයනකොට මෙන්න මේ උඩට මාස ඒකකයට පොලිය වැදගත්නේ. අන්න ඒක හොයාගන්න ඕනින්ද තමයි මම මේක පෙන්වන්නේ. එතකොට මුළු පොලිය කොතනද හරි හොයන්න ඕන වුණොත් ප්‍රතිශතය දීලා තියෙන අවස්ථාවකදී ඔයාලට පුළුවන් මේ සූත්‍රය පාවිච්චි කරන්න. නැත්තම් මේ මාස ඒකකයට පොලිය හොයනකොට ඔයාලට පුළුවන් මේ බලන්න. මාස ඒකකයට පොලිය මෙතන ඉන්නවා. මුළු පොලිය මෙතන ඉන්නවා. මාස ඒකක ගණන මෙතන ඉන්නවා. මේ ගුණ කිරීමේ මාස ඒකක ගණන මේ පැත්තට ආපුවාම ඒක බෙදීම වෙනවා. එතකොට ඔයාලට පුළුවන් තව සූත්‍රයක් ඔයා විසින් ගොඩ නගා ගන්න මෙන්න මේ විදිහට. මාස ඒකකයට පොලිය ඔයාටම හොයාගන්න පුළුවන්. මාස ඒකකයට පොලිය. මම මේ ආපු විදිහත් එක්ක කතා කර යන්නේ. නැත්තම් ඔයා පොලිය අනුපාතිකය කියන එක මේක කටපාඩම් කරගන්න. හරිද? මුළු පොලිය මේක කටපාඩම් කරගන්න. හරිද? මාස ඒකකයට පොලිය හොයන්න ඕන වුණොත් මේක මතක තියාගන්න. එහෙම වුණොත් මුළු පොලිය ඉස්සෙල්ලා හොයන්න වෙනවා. හරි. ඊට පස්සේ ඒක බෙදන්න ඕන මොකෙන්ද? මාස ඒකක ගණනේ. මාස ඒකක ගණන. හරි. මේකෙන් බෙදන්න වෙනවා. එතකොට ඇත්තටම මුළු පොලිය මෙතනදී මුළු පොලිය හොයන විදිහ නෙවෙයි මෙතනදී මුළු පොලිය හොයන්නේ. ඒක ආකාර දෙකක්. ඒක ඇත්තට මේ සූත්‍රය බලපු ගමන් පැහැදිලි වෙන්නේ නැහැ. ඒක පිටිපස්සේ ලොකු දෙයක් තියෙනවා. ලොකු දෙයක් කියන්නේ පොඩි දෙයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න ඕන. වාරිකයක් දීලා තියෙන අවස්ථාවකදී මුළු පොලිය හොයාගන්න මේ සූත්‍රය අවශ්‍ය වෙන්නේ නැහැ. වාරිකයක අගයක් දීලා නැති අවස්ථාවේදී මේ සූත්‍රය වැදගත් වෙනවා. එතකොට දැන් ඔයා බලනවා ඇති මෙතන මේ මාස ඒකක ගණන ගගා අපි කතා කරා. අඩේ ඒක හොයාගන්න සූත්‍රයක් තියෙනවා. එතකොට ඒකත් මතක තියාගන්න ඕන. මම ඒක මෙතනින් ලියන්න. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන ඔයාලට හොයාගන්න පුළුවන් n බෙදීම දෙවාරයක් n ධන එක පාවිච්චි කරලා. ඒකෙන් තමයි ඔයාලට මාස ඒකක ගණන හොයාගන්න පුළුවන් වෙන්නේ. ඕකේ ඔය n කියලා කියන්නේ මම වේගින් කරගෙන යන්නේ වෙලා මදි නිසා වාරිකය. වාරික
ගණන වාරික ගණන තමයි n කියලා කියන්නේ. එතකොට n තියෙන හැමතැනටම වාරික ගණන කීයද? අවුරුදු දෙකක් නම් වාරික 24යි. අවුරුද්දයි නම් මාස 12යිනේ. ඒ කියන්නේ වාරික 12යි. එතකොට මේක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. එතකොට මුළු පොලිය හොයනකොට මාස ඒකක ගන්න දැනගන්න ඕන. මේක මාස ඒකකයට පොලිය මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන්. ඒකේ පොඩි තියරියක් තියෙනවා යටින්. හරි. මාස ඒකකයට පොලිය හොයන්න තව ක්‍රමයක් තියෙනවා. මම ඒක මෙතන නොදා ඉන්න. නෑ ඒක දාන්න. ඒක වෙනම කතාවක්. මාස ඒකකයට පොලිය. ඒකකයට මාස ඒකකයට පොලිය ඔයාට හොයන්න පුළුවන් මෙහෙම. මාසට ණය කොටස ගුණ කරන්න පුළුවන් 100ට අර ප්‍රතිශතය 100ට 12 කියලා ප්‍රතිශතය දීලා තියෙන අවස්ථාවේදී මාස ඒකකයට පොලිය හොයාගන්න පුළුවන් මේ විදිහට. ප්‍රතිශතය දීලා තියෙන වෙලාවේදී දැන් 100ට 12යි නම් 100ට x වෙනුවට 100ට 12 කියලා දාලා මෙහෙම හදන්න පුළුවන්. හරිද? මේ දෙක පටල ගන්න එපා. මේ විදිහට මාස ඒකකයට පොලිය හොයන්න වෙන්නේ පොලිය අනුපාතික හොයාගන්න කියලා ගාන දීලා තිබුණා. දැන් ඔයගොල්ලෝ මේවා පාඩම් කරගෙන යන නිසා මම මතක් කිරීමක් විතරක් කරගෙන යන්නම්. මාස ඒකකයට පොලිය හොයනකොට මාසට ණය කොටස ගුණ කරනවා 100ට ඒ ප්‍රතිශතයෙන්. ඒක අපි ආයෙ වතාවක් ගුණ කරගන්නවා 12න් එකෙන්. හරිද? මේ ප්‍රතිශතය වාර්ෂික නිසා මාසික කරගන්න ඕනේද තමයි 12න් එකෙන් ගුණ කරන්නේ. මාසික ප්‍රතිශතය දීලා තිබුණොත් 12න් එකෙන් ගුණ කරන්නේ නැහැ. ඒව මතක තියාගෙන යන්න. විභාගයට වැදගත් ඒක. හරි. එතකොට හීනවන ශේෂ ක්‍රමයේ අහන්න පුළුවන් ප්‍රශ්නාකාර දෙකයි. එකක් වාරිකය කීයද කියලා අහනවා. අනිත් එක පොලි අනුපාතිකය කීයද කියලා අහනවා. පොලි අනුපාතිකය හොයන අවස්ථාවේදී ප්‍රතිශතය දීලා නැහැ. පොලි අනුපාතිකය හොයන අවස්ථාවේදී මේක හොයන එක ලොකු කජ්ජක් නෙවෙයි. හැබැයි මෙන්න මේ මාස ඒකකයට පොලිය හොයනකොට මෙන්න මේ සූත්‍රය මෙන්න මෙතනදී මෙයා හොයාගන්න නම් ඔයාට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. මෙන්න මෙයා. හරි. මේක දාන්නේ මෙන්න මෙතන කෙනා හොයාගන්න ඕන වෙනකොට. ඒක ඔයගොල්ලෝ හීනවන ශේෂය දැන් තාම ඔළුවේ වැඩ නැත්තම් අනිවාර්යෙන් ඒක හදා ගන්න ඕන කොහොම හරි. අපි යමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. හරි ඊළඟට නම් එහෙම ලොකු දේවල් නැහැ. සූත්‍ර ටික ඇත්තටම ওই ටික තමයි පේපර් එකේ ගොඩක් දුරට දුවන්නේ. මම මේක අයින් කරන්න. අපි ඔය කෙටි ප්‍රශ්න පත්‍රයට මම සූත්‍ර පහක්, ඒ කියන්නේ සූත්‍ර අහන්න පුළුවන් ස්ථාන පහක් ඔයගොල්ලන්ට පෙන්නවා. මේ පහ යටතේ කැටගරි, ඒ කියන්නේ ඇතුළෙත් ගොඩක් තිබුණා සූත්‍ර. හරි. අපි බලමු ඊළඟ සූත්‍ර જાතිය මොකක්ද කියලා. අපි කෙටි ප්‍රශ්න පත්‍රයට එමු. කෙටි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රස්තාර වලින් ඔයගොල්ලන්ට සූත්‍රයක් එනවා. මේක 6 වෙනි. ප්‍රස්තාර. ප්‍රස්තාර වලින් ඔයගොල්ලන්ට සූත්‍රයක් අහනවා. මොකක්ද ඒ සූත්‍රය? ප්‍රස්තාර වලින් කෙටි ප්‍රශ්න 25න් එකකදී අහනවා. මෙන්න මෙයා. අනුක්‍රමණය. අනුක්‍රමණය අපි ඒකට කියනවා සිම්පල් m. එයා හොයන්න ඔයා පාවිච්චි කරන්න මේක මාරු කරගන්න එපා. y වෙනස බෙදන්න ඕන x වෙනස. y වෙනස x වෙනසෙන් බෙදන්න ඕන. හරි. ඔතන y වෙනස ඔයා අරගන්නවා මෙහෙම. y2 ඍණ y1. එහෙනම් යටටත් x2 ඍණ x1 මෙහෙම ගන්න ඕන. අනුක්‍රමණය හොයන සූත්‍රය තමයි මෙන්න මේක. මේක පාවිච්චි කරලා ඔයාලට අනුක්‍රමණය හොයන්න පුළුවන් ඛණ්ඩාංක දෙකක් අරගත්තාම මේක පැහැදිලිව මම අර කෙටි ප්‍රශ්න වලදී කතා කරා. එතනින් බලන්න. ඊට පස්සේ ඔයාලට ආයේ කෙටි ප්‍රශ්න වලදී එන්න පුළුවන් ශීඝ්‍රතාවයෙන්. ශීඝ්‍රතාව. ඒකෙදී අහන්න පුළුවන් වේගය. වේගය හොයන සූත්‍රය තමයි මොකද්ද? දුර බෙදීම කාලය. මේක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. තව ආයෙනවා මේ ශීඝ්‍රතාවය මොකද්ද? මගේ මේ මම සිංහල වලට නම් ග්‍ර මහ ප්‍රාණ ග්‍ර ශීඝ්‍රතාව. ඒකෙදි ඔයාලට පුළුවන් පරිමාවක් නලයකින් ගලන ජලයක් නම් වාජනයක් පිරෙන වේගයක් වගේ නම් ඔයාලට පුළුවන් පරිමාව, එහෙම නැත්නම් ධාරිතාව. පරිමාව දීලා තිනවා නම් පරිමාව ගන්න පුළුවන්, ධාරිතාවය දීලා තිනවා නම් ධාරිතාවය ගන්න පුළුවන්. ඒක බෙදන්න ඕන මොකෙන්ද? කාලේ. එතකොට ඔයාලට පුළුවන් ශීඝ්‍රතාවය. එතකොට ශීඝ්‍රතාවය කියන පාඩමේදී ප්‍රශ්න දෙකයි. වේගය හොයාගන්න පුළුවන් දුර බෙදීම කාලය සමීකරණයට දාලා, සූත්‍රයට දාලා. ශීඝ්‍රතාවය
මොකක් හරි භාජනයක් පිරෙන වේගයක් තප්පරයකට කොච්චර පරිමාවක් ගන්නවද ධාරිතාවයක්ද ඒක හොයාගන්න පුළුවන් මේ සූත්‍රය පාවිච්චි කරලා. දුරකාල ප්‍රස්ථාරවලදී එහෙම තිබුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයි ඔයාලට වැදගත් වෙනවා කෙටි ප්‍රශ්න පත්‍රයේදී කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී තව එකක් 8 මිනිස් දින ඒක හොයාගන්න සූත්‍රය තමයි මොකද්ද? මිනිසුන් ගණන ಗುಣ කරන්න ඕන මොකෙන්ද? දින ගණනේ. දින ගණන. මිනිසුන් ගණන දින ගණනෙන් ಗುಣ කරගත්තාම මිනිස් දින ගණන හොයාගන්න පුළුවන්. මිනිස් පැය ගණන හොයන්න නම් මිනිසුන් ගණන ಗುಣ කරන්න ඕන පැය ගණනේ. ප්‍රතිලෝම සමානුපාත කියන පාඩමෙන් තමයි මේ සූත්‍රය එන්නේ. ඒ කියන්නේ යම් කාර්යයක් කිරීමට මිනිසුන් 4 දිනකට දින 3ක් ගත වේ නම් එම කාර්යයේ මිනිස් දින ගණන කොච්චරද? එතකොට මිනිසුන් 4 දෙනයි දින 3යි. 4 වරක් 3 12යි. එතකොට ඒකකය මිනිස් දින 12යි. එහෙම පාවිච්චි කරන්න ඕන. ඊට අමතරව අර මේ අපි දන්නවනේ ස්වායත්ත සිද්ධි පරායත්ත සිද්ධි කියලා තියෙනවා. ස්වායත්ත සිද්ධි පරායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධි කියලා කියන්නේ මොකද්ද? ස්වායත්ත සිද්ධි. ස්වායත්ත සිද්ධිය කියලා කියන්නේ සිදුවීම් දෙකක් අරගත්තාම එක සිදුවීමක සිදුවීම හෝ සිදු නොවීම අනෙක් සිද්ධිය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැත්නම් අපි ඒකට කියනවා ස්වායත්ත සිද්ධියක් කියලා. දැන් හිතන්න කාසි දෙකක් අත් දෙකට අරගන්නවා. මේ කාසිය උඩ දානකොට අපි දැන් මූණයි පොල්ලයි කියලා කියන්නේ. හරිද? මේ කාසිය උඩ දානකොට මූණ වැටෙනවා. මේ කාසිය උඩ දානකොට පොල්ල වැටෙනවා. හරිද? දැන් මේ කාසියේ මූණ වැටීම නොවැටීම මේ කාසියේ පොල්ල වැටීම කෙරෙහි බලපෑමක් ඇති කරාද නැද්ද? ඇති කරේ නැහැ නේ. ඒ කියන්නේ මේකෙන් වැටෙන්න ඕන එක එයා වට ගන්නවා මේකෙන් වැටෙන්න ඕන එක එයා වට ගන්නවා. ඒතකොට කාසි දෙකේ කිසිම බලපෑමක් නැහැ. හැබැයි තනි කාසියක් අරගෙන දැම්මා කියලා හිතන්න. එක කාසියක් අරගෙන මෙහෙම කරලා උඩ දැම්මොත් ඒකේ මූණ වැටුනොත් අනිවාර්යෙන් පොල්ල වැටෙන්නේ නැහැ. එතකොට එක කාසියක සිදුවීම ඒකාසිය සිදුවීම ඒකාසියේම පොල්ල වැටීම සිදු නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරා. දැන් ඒ වගේ හිතන්න මෙහෙම පරායත්ත සිද්ධියක්. පරායත්ත සිද්ධි කියලා කියන්නේ සිදුවීම් දෙකක් හරි කීපයක් හරි අරගත්තොත් සිදුවීම් දෙකක් අරගත්තොත් එකක සිදුවීම හෝ සිදු නොවීම අනිත් එක සිදුවීම හෝ සිදු නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. දැන් හිතන්න ක්‍රිකට් කණ්ඩායමක දක්ෂතම පිතිකරුවා එහෙම නැත්නම් දක්ෂතම පන්දු යවන්න. ඒ කණ්ඩායමේ ක්‍රීඩාවට සහභාගී වීම හෝ නොවීම ඒ කණ්ඩායම ජයග්‍රහණය වීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. දක්ෂම කෙනා සහභාගී වුණොත් ඒ මැච් එක දිනීමේ හැකියාව බොහෝ දුරට වැඩි. සහභාගී නොවුනොත් පරදින්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. එතකොට පරායත්ත සිද්ධිවල සූත්‍ර නැහැ. මේ ස්වායත්ත සිද්ධිවලදී මෙන්න මෙහෙම කෙනෙක් හම්බ වෙනවා. හිතන්න P A ඡේදන B මෙන්න මෙහෙම කෙනෙක් හොයන්න කියලා ආවොත් ඔයාට ඒක හොයාගන්න පුළුවන් මෙහෙම. PA වතාවක් PB මේ දෙන්න ගුණ කරගෙන ඔයාට මෙන්න මේක අරගන්න පුළුවන්. මේ සූත්‍රය ඔයගොල්ලෝ මීට කලින් දැකලා තියෙන එකක්. දැකලා නැත්නම් තමයි වැඩේ. හරිද? එතකොට ඔන්න ඒක එතනින් හරි. ඊට පස්සේ මේ අපිට තව හම්බ වෙනවා මෙහෙම අර කුලකවලදී මතකද? කුලක අනේකත්වය ගැන කතා කරනකොට ඡේදනීය මේලය අතර සම්බන්ධය N A මේල B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. මෙන්න මේ සූත්‍රය මතකද? හරිද? එතකොට මේ දෙකම දීලා මෙයාවත් දීලා මෙයාව හොයන්න කිව්වොත් මේ සූත්‍රය මතක තියෙන්න ඕන. n කියලා කියන්නේ අවයව සංඛ්‍යාව, අවයව ගණන කීයද කියන එක. p කියන්නේ සම්භාවිතාවය, probability. එතකොට තව සූත්‍රයක් තියෙනවා මේ අර දැන් මොකද්ද මේ වියුක්ත කුලකන. ඒවට ඡේදනයක් නැහැනේ. වියුක්ත කුලක වලට ඡේදනයක් නැහැ. කියන්නේ පොදු අවයව නැහැ. දැන් මෙහෙම අරගත්තාම මෙහෙම පොදු තැන නැහැ වියුක්තයි නා. අන්න ඒ වගේ ඒවට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේක. NA මේලය B කියලා කියන්නේ NA ධන NB විතරයි. ඇයි වියුක්තයි නම් ඡේදනයක් නැහැනේ. එතකොට මේ සූත්‍රය ඔයගොල්ලන්ට එතනදී පාවිච්චි කරගන්න පුළුවන්. සම්භාවිතාවේදීත් P අකුර දාලා මේ සෙට් එකම තියෙනවා. හරිද? ඡේදනය හොයාගන්න. ඒ කියන්නේ ඒක ලියන්නම්කෝ එහෙනම්. මෙහෙම එකක් තියෙනවා. P A මේල B සමානයි P A ධන PB ඍණ P A ඡේදන B.
මේ A ඡේදන B හොයාගන්න තමයි මෙන්න මේක අපි දාගන්නේ. හරිද? එහෙම හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. හරි. දැනට මෙච්චරයි. ඒ වුණාට තව තියෙනවා මම ඒවා දැම්මේ නෑ. ධාරිතාවය පරිමාව හොයනකොට ඝන වස්තු වල ඒක දෙවෙනි පේපර් එකේ දෙනවා ගෝලයක පරිමාව හොයන 3න් 4 5R ඝනය, සිලින්ඩරයක මෙහෙම, කේතුවක මෙහෙම ඒ විස්තර ටික දෙනවා. හරිද? ඒවා මතක තියාගෙන යන්න ඕනේ නෑ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කොහොමද හොයාගන්නේ? වෘත්තයක චාප දිග හොයන්නේ. මම ඒව මෙතනදි කරේ නෑ. චාප දිග මම මෙතනින් ලියන්න. චාප දිගක් හොයන්න කියලා આવොත් මේ වෘත්තයක නම් සම්පූර්ණ වෘත්තයක නම් 2πr දාන්න පුළුවන්. වෘත්ත භාගයක නම් 2න් 1යි 2πr දාන්න පුළුවන්. වෘත්ත කාලක නම් 4න් 1යි 2πr දාන්න පුළුවන්. අරික් කාලක නම් 8න් 1යි 2πr කියලා දාලා හදාගන්න පුළුවන්. ඉතින් මම ඒව ගැන කතා කරන්නේ නැහැ. චාප දිග ඒවා ඉතින් දන්නවනේ. ඒ වගේ එකක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ 2න් 1 වතාවක් ආධාරකයේ වතාවක් ලම්බ උස. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ 2πrh. ඉතින් ඔය වගේ සූත්‍ර ත්‍රපීසියමක හොයන්නේ කොහොමද? 2න් 1යි සමාන්තර පාද දෙකේ එකතුව වතාවක් ලම්බ උස. ඉතින් ඒ වගේ සූත්‍ර ටික ඇත්තටම මතක තියාගෙන යන්න ඕන දේවල්. ඒවා කෙටි ප්‍රශ්න පත්‍රයේ විභවගත රචනා එකේ වර්ගඵලය යටතේදී අහන්න පුළුවන්. ත්‍රිකෝණයක, වෘත්තයක, වෘත්ත භාගයක එහෙම එන්න පුළුවන්. එතකොට එතනදී හිතලා ඒ ටික කරගන්න. මම මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩක්ම වැදගත් වෙන සූත්‍ර ටික තමයි මෙතනදී කතා කරේ. මීට අමතරව මට කියාගන්න බැරි වෙච්ච මොන හරි සූත්‍ර තිබුණා නම් පොඩි පොඩි ඒවා සමහර විට මිස් වෙන්න පුළුවන්. එහෙම තිබුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක බලන අනිත් අයට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති. subscribe කරන්න, අර bell button එක all කියලා දාගන්න. එහෙම වුණොත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.